ගලයෝ ගලයෝ අම්මට සිරි චුට්ටා මේ ගලේ මල්ලි දන්නවද වැඩි මොකද්ද බං චුට්ටු හැබැයි කාටවත් කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවකෝ හරි හරි චුට්ට මං කාටවත් කියන්නේ පොඩ්ඩක් මේ එනවකෝ ඒක පොඩි රහසක් අයියෝ මොකක් හරි මරාලයක් වෙන්නේ නැති මොකක් පරාල අලුතින් වාලක්වත් ගන්නවද අයියෝ නෑ චුට්ටු මම කිව්වේ මරාල කියලා එහෙමද කෝ අර කියනවක බලන්න පාම්බයා ඒ චුට්ටු ඉව කරන්නේ ආන් සුනිමල් ලෝකල්ල විභාග ප්‍රතිඵල දාලලු පුටා ඉවරයි අයියෝ බලෝ මං ගෙදරට ගිහින් එන්න අනේ ඉන්න තාත්තේ වරම් පුතේ ඔබේ කිරුවෝ බලා ගන්න පුළුවන් මට ඉවරයි දැන් නම් දෙයිය පුදුම සිහි කළ යන අවස්ථාවක් අද මම ඉවරයි අයියෝ මොකක් කරන්නද W9 තිබ්බම ගාලයට නම් A9 එකත් එද්දි හොඳ වෙලාවට අම්මයි තාත්තයි කඩේට ගියා නැත්තම් මම ඉඳලා ඉවරයි කාමරේට ගිහිල්ලාම බලමුකෝ කමන්නේ දෙයියන්ගේ පීඩෙන්වත් S9ක් හරි තියෙද්දී දැන් කරන දෙයක් නෑ දාලම බලන්න වෙනවා ඔන්න 1 2 3යි පුටා A1 B1 W7 මොකක් මට ඒකක් තියෙනවා ගලයාගේ වල පැත්තකින් බලන්න ගලයට කොහමද කියලා උතනන් A9 එකක්වත් ඇති ෂිට් මම පන්ති ගියා නම් හැමදාම පන්ති යනවා කියලා ගිහි සුමනෙන් ටික වත්තෙන් පැනලා ලිදෙන් පැනලා ආයි කුණු වල නුත් පැනලා අඹ කඩන්නනේ දැන් ගලේ පැත්ත ගිහින් බලමු ගලයෝ A9 කරන් හින්දා දැන් ලොකුකමක් දායි දන්නෙත් නෑ මොකද්ද සද්දේ පුටා ආයෙම නේද ගලේ සතුරු වැටිකමට වීදුරුත් බෙදෙනවද දන්නේ ගිහිල්ලම බලන්න ඕනේ අනේ ගහන්න එපා අම්මේ ගලයෝ අලිය අනිත් පැත්තට ගෙවුවගේ වැටුණා නේද එහෙම තමයි චුට්ටු ගණන් ගන්න එපා අපේ ආම පොඩ්ඩක් තද වෙලා A9 එකක් ගත්තාම තදිනවද A9 මොනේ නෑ W9 තියෙනවට මොකද මං හිතුවා ඔයාට A9 එකක් ඇති කියලා පිස්සුද චුට්ටු ඒකනේ මේ චුට්ටු ඔයාගේ ලකුණු කොහමද A1 B1 W7යි මාරයි සුනිමල් එනවා ගේතුළට එනවාකෝ එන්න මොනක් තාත්තේ එන්නතු ඔතනල පූල් ගන්නද හිටෝ කීන් එන්න හරි හරි කලේ පරිස්සමෙන් ඔව් අදට වීඩියෝ එක ඉවරයි ඉතින් තාරා නැතුව නොටිෆිකේෂන් එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න පාර්ට් එක ළඟදිම ගේනවා ඕන්න කමෙන්ට් එකක් දාන්න අපි ගිහින් එන්නම්